අපි මේ වීඩියෝ එකෙන් බලමු අතක කොහොමද මේ මණ්ඩලයන් ටික හඳුනගන්නේ. මොනවද මේ තියෙන මණ්ඩලයන්? මුලින්ම අපි හඳුනගමු මේ සුලගිල්ල පාමුල තියෙනවා බුද මණ්ඩලය. බුද මණ්ඩලය තුලින් විශේෂයෙන්ම ඇති කරන්නේ දැනුම අවබෝධය සම්බන්ධයෙන් වටපිටාව බුද්ධිමත් බව ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ දැනීම සම්බන්ධයෙන් කතා කරනවා මෙන්න මේ බුද මණ්ඩලය තුලින්. මෙන්න මේ බුද මණ්ඩලය තුලින් තමයි දැනුගත්කම අවබෝධය වටපිටාව කතා කරන්නේ. රැකී ආරක්ෂා සම්බන්ධයෙන් වටපිටාවත් කතා කරනවා. ශිල්ප ශාස්ත්‍රය සම්බන්ධයෙන් දැනුගත්කම ඉතින් කතා කරනවා මේ බුද මණ්ඩලය තුලින්. ස්ථානේ තමයි රවි මණ්ඩලයට කතා කරන්නේ. ඒ රවි මණ්ඩලය තුලින් රවිගෙන් කතා කරන ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ඒ වගේම සාර්ථකත්වය, පුද්ගලයන් අතර කැපී පෙනෙන ස්වභාවයේ වටපිටාව යහපත් කරන වනම් දුර්වල කරනවා නම් මෙතන වටපිටාව ඇති කරන්නේ මෙන්න මේ රවි මණ්ඩලය තුලින්. ඊළඟට සෙනසුරු මණ්ඩලය පවතින්නේ ඒ කියන්නේ මැදගිල්ල පාමුල තමයි මෙන්න මේ ස්ථානයේ තමයි සෙනසුරු මණ්ඩලය පවතින්නේ. එතකොට සෙනසුරුගෙන් කතා කරන දුක සම්බන්ධයෙන් වටපිටාව ඒ වගේම ඉවසීම විනීත බව සම්බන්ධයෙන් ඉවසීම සම්බන්ධයෙන් වටපිටාව ඒ වගේම සාර්ථකභාවය ටිකක් Tamanට ඇති වෙන කරදර බාධක සම්බන්ධයෙන් කතා කරනවා මෙන්න මේ සෙනසුරු මණ්ඩලය තුලින්. ඒ වගේම දබරගිල්ල පාමුල තියෙන මණ්ඩලය තමයි ගුරුගේ මණ්ඩලය. මේ ගුරුගේ මණ්ඩලය තුලින් කතා කරනවා ගෞරවය කීර්තිය සම්බන්ධයෙන් වටපිටාව ඒ වගේම ආගමික නැඹුරුව සම්බන්ධයෙන් වටපිටාව ඒ වගේම තමන්ගේ දක්ෂතාවයන් සම්බන්ධයෙන් වටපිටාව බලාපොරොත්තු සම්බන්ධයෙන් වටපිටාව මේ ගුරු මණ්ඩලය තුලින් කතා කරනවා. ඒ වගේම ධනෙ ලැබීම සම්බන්ධයෙන් වටපිටාවත් ගුරු මණ්ඩලය තුලින් සහ බුද මණ්ඩලය තුලින් කතා කරනවා. ඒ වගේම සිකුරු මණ්ඩලය තමයි මෙන්න මේ මාපටගිල්ල පාමුල තියෙන ප්‍රදේශය. සිකුරු මණ්ඩලය තුලින් විශේෂයෙන් ආදරේ ප්‍රේමය සම්බන්ධයෙන් වටපිටාවන් කතා කරන්නේ මෙන්න මේ සිකුරු මණ්ඩලය තුලින්. සඳුගෙන් තමයි කතා කරන්නේ මෙන්න මෙතන චන්ද්‍ර මණ්ඩලයේ තියෙන්නේ නිර්මාණශීලීත්වය සම්බන්ධයෙන් හැකියාව තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් වටපිටාව සිතුවිලි සම්බන්ධයෙන් වටපිටාව කතා කරනවා මෙන්න මේ චන්ද්‍ර මණ්ඩලයේ තුලින්. ඊළඟට කුජ තලාව තියෙනවා කුජ මණ්ඩලය. ඔන්න උතන තමයි කුජ මණ්ඩලය කතා කරන්නේ. ඒතර කුජ මණ්ඩලයෙන් කතා කරන්නේ හැකියාවන් ඒ වගේම මේ කීර්ති කියන්නේ එඩිතර බව ඒ වගේම සතුරන් පරාජය කිරීමේ හැකියාව, මේ පැත්ත වටපිටාව, ඒ සතුරු කරදර සම්බන්ධයෙන් වටපිටාව, ඒ වගේම එතනින් තමයි චිත්‍ර රේඛාවෙන් තෝර සිතුවිලි සම්බන්ධයෙන් වටපිටාව, කලහකාරී බව කතා කරන්නේ විශේෂයෙන්ම මෙන්න මේ කුජ මණ්ඩලය තුලින්. එතකොට මේ තමයි මණ්ඩලයන් ටික. එතකොට මේ බුද මණ්ඩලය